ඔයගොල්ලෝ අපේ ඇප්ලිකේෂන් එකට ආවහම ඔයගොල්ලෝ මුලින්ම එන්නේ මෙන්න මේ පේජ් එකට. එතනින් ඔයගොල්ලන් මුලින්ම කලින් sign up වෙලා නැත්නම් එහෙනම් ඔයගොල්ලෝ sign up වෙන්න ඕනේ. sign up වුණාට පස්සේ ඔයගොල්ලන් මෙන්න මේ form එක fill කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ phone number එක දෙන්න. ඊට පස්සේ මෙතනින් next කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයගොල්ලන්ගේ password එකයි ඒ password එක අහලා ඒක confirm කරන්න. ඊට පස්සේ මෙතනින් sign up වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙන්වනවා මෙන්න මෙතන check your inbox කියලා notification එකක්. ඔයගොල්ලන්ගේ email එකට අපේ verification link එකක් ඇවිල්ලා ඇති. එතකොට ඒක click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ account එකට log වෙන්න පුළුවන්. මෙතනින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ wallet එකක් තියෙනවා. ඊට පස්සේ අපිට assignment එකක් submit කරන්න ඕන නම් අපිට පුළුවන් post and assignment option එකට ගිහිල්ලා එතනින් assignment title එකක්, subject එකක්, education level and description එකක් දීලා next කරන්න. මම title එක විදියට example title එතනින් next කරාට පස්සේ අපිට තව option එකකට එනවා assignment details කියලා. එතන ඔයගොල්ලන්ට කැමති ෆයිල් එකක් අප්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එතන empty තියන්න පුළුවන්. ඊට පස්සේ bidding duration එක කියන්නේ මේ මෙච්චර කාලයක් අපේ writersට පුළුවන් ඔයගොල්ලන්ගේ assignment එකට bid කරන්න. ඒක නිසා මේක වැඩි වෙන තරමට ඔයගොල්ලන්ගේ assignment එකට bids වැඩි වෙනවා. ඊට පස්සේ මෙතන deadline එකක් තෝරද්දී ඔයගොල්ලන්ගේ assignment එක වෙන්න තියෙන deadline එකට කලින් දවසක් තෝරන්න. ඊට පස්සේ මතක තියාගන්න expected budget එකක් ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. ඕනනම් මේක නොදා ඉන්නත් පුළුවන්. අපි හිතමු මෙතනදී අපි රුපියල් 2000ක් දාමු. 3000ක් දාලා අපිට පුළුවන් assignment එක post කරන්න. හරි. දැන් අපේ assignment එක post වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ ඉන්න writer panel එකට ඕගොල්ලන් මේ assignment එක දැම්ම කියලා පෙන්නනවා. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලන් ඇවිල්ලා මේ assignment එක ක්ලික් කරලා ඒකට bid කරන්න පටන් ගන්නවා. ඒ හම්බෙන bids ඕගොල්ලන්ට මෙතනින් දැක බලා ගන්න පුළුවන්. assignment එක දාලා පැය කීපයක් ඇතුළත ඕගොල්ලන්ට මෙතන bids බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ එක writer කෙනෙක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මේ විදිහට ඇවිල්ලා ඕගොල්ලන්ගේ assignment එක කරන්න කැමතියි කියලා ඔයගොල්ලන්ට bid කරන්න ගන්නවා. එතකොට එතන ඔයගොල්ලන් qualifications එකටිගේ rating ඒ වගේ දේවල් බලලා ඔයගොල්ලන්ට පුළුවන් එතනින් කරයිට කෙනෙක් තෝරගන්න. එහෙම තෝරගන්න මුලින්ම ඔයගොල්ලන් කරන්න ඕනේ bid කරන එක නවත්තන්න ඕනේ. ඊට පස්සේ bid කරන එක නැවතුවාට පස්සේ තමයි ඔයගොල්ලන්ට මෙතන එන writers කට්ටියකින් කෙනෙක්ව තෝරන්න පුළුවන්. අපි මෙයාව තෝරමු. හරි. දැන් ඕගොල්ලෝනුයි ඒ අදාළ writer අතර assignment panel එක open වෙලා තියෙනවා. එතකොට අපිට ඕන නම් දැන් මෙයා මේ assignment එකට ඉල්ලලා තියෙනවා රුපියල් 3500. එහෙම නැතුව අපිට පුළුවන් ඕන නම් එයාට කියන්න live chat එක හරහා මේ ගාන අඩු කරන්න. එහෙම නැත්නම් මේක වෙන්න ඕන විදිය ඒ වගේ දේවල් කතා කරගන්න. ඔයගොල්ලෝ writer එක්ක assignment එක වෙන්න ඕන විදිය කතා කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට එවනවා assignment stage formation එකක්. ඒ කියන්නේ ඒගොල්ලන් විස්තරාත්මකව කියනවා මෙන්න මේ deadline එකට කලින් මෙන්න මේ assignment එකේ මෙන්න මේ කොටස ඔයගොල්ලන්ට දෙනවා. ඊට පස්සේ මෙන්න මේ කොටස ඔයගොල්ලන්ට මේ අදාළ deadline එකට කලින් දෙනවා. අර ඒ වගේ ඔයගොල්ලන්ට එවනවා stage formation එකක්. එතකොට ඔයගොල්ලන් මේ
ෆෝමේෂන් එකට කැමති නම් ඔයගලන්ට පුළුවන් මේක ඇක්සෙප්ට් කරන්න. එහෙම නැතුව ඔයගලන් මේකට කැමති නැත්තම් ඔයගලන්ට රයිට් දැනුවත් කරලා රයිට් chat එකේ ඔයගලන්ට පුළුවන් රිවිෂන් එකක් ගන්න. ඒ කියන්නේ ආපහු එකක් මෙයා ඔයාට මේක හදලා ඉවරනවා. හරිද? එතකොට අපි මේකට කැමති වුණොත් දැන් මේක ස්ටාර්ට් වෙලා තියෙනවා. හරි. එතකොට ඔයගොල්ලන් රයිට් වැඩේ පටන් ගන්න යනකොට ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් පළවෙනි ස්ටේජ් එක ඇක්ටිවේට් කරගන්න PN ඇක්ටිවේට් දාලා. එතකොට ඔයගොල්ලන්ට ගෙවන්න තියෙන්නේ මුළු මුදලින් 1400ක් විතරයි. අපි මේක PN ඇක්ටිවේට් කරන්න ගියොත් මෙතන ඔයගොල්ලන්ට එරර් එකක් එනවා. මොකද මට දැන් මෙච්චර බැලන්ස් එකක් නැහැ. අපි ඊළඟට බලමු කොහොමද අපේ wallet එකට credits දාගන්නේ කියලා. ඊට පස්සේ අපේ wallet එකට සල්ලි දාගන්න එහෙම නැත්නම් credits දාගන්න අපි මුලින්ම යන්න ඕනේ wallet option එකට. එතන අපිට පේනවා මෙතන add funds option එකක් තියෙනවා. අපි ඒක ක්ලික් කරාම අපිට ඕනනම් card payment ගන්න පුළුවන්. මේ අවස්ථාවේදී අපිට card payments accept කරන්න බෑ. නමුත් අපිට bank transfer option එක තියෙනවා. එතන ඔයගොල්ලන් මෙතන පෙන්නලා තියෙන details අනුව payment එක කරලා ඊට පස්සේ ඔයගොල්ලන් pay කරපු amount එක අපි තුමු 1400ක් කියලා. ඊට පස්සේ ඒ අදාළ payment එක වෙච්ච කාවේ දුන්න slip එක, ඒ කියන්නේ payment slip එක මෙතෙන්ට දාලා ඔයගොල්ලන්ට request එක submit කරන්න පුළුවන්. එතකොට අපි දැන් මෙතන request එක දැම්මට පස්සේ ටික වෙලාවක් මෙතන pending status එකේ තිබිලා අපේ admin panel එක ඔයගොල්ලන්ගේ payment slip එක review කරලා approve කරාට පස්සේ මේ status එක confirm කරලා මාරු වෙනවා. එතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි ඔයගොල්ලන්ගේ wallet එකේ balance එක ඒ අදාළ deposit කරපු amount එකේ value එකට සමාන වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ආපහු අපේ කලින් අපි දාපු assignment එකට ගිහිල්ලා මේ අදාළ payment stage එක activate කරන්න. දැන් ඔයගොල්ලන්ගේ මේ ස්ටේජ් එක ඇක්ටිවේට් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් රයිටර්ට පුළුවන් මේ අදාළ ස්ටේජ් එකට සබ්මිෂන්ස් දාන්න. දැන් ඔන්න පේනවා ඇති රයිටර් හැම ස්ටේජ් එකකටම අදාළ සබ්මිෂන් එකක් කරලා තියෙනවා. එතකොට මේ කරපු සබ්මිෂන් එක ඩෙඩ්ලයින් වලට කලින් වෙලා තියෙන ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ අන්තිම ඩෙඩ්ලයින් එක පැනපු ගමන් මෙතන එනවා ඔයගොල්ලන්ට confirmation notification එකක්. ඔයගොල්ලන් මේ assignment submission එක approve කරනවද නැද්ද කියලා. එතන ඔයගොල්ලන් approve කරනවා කිව්වොත් අපි දවස් 3ක් ඇතුළත ඒ අදාළ මුදල writer account එකට transfer කරනවා. හැබැයි එතන ඔයගොල්ලන් ඒ submission එකට කැමති නැහැ කිව්වොත් එතකොට අපි ඒ අදාළ මුදල අපි ගාව හෝල්ඩ් කරගන්නවා. ඊට පස්සේ අපේ සපෝට් ටීම් එක ඇවිල්ලා එතන වෙලා තියෙන ගැටලු නිරාකරණය කරලා අපි අදාළ මුදල රයිට් account එකට transfer එහෙම නැත්නම් ඔයගොල්ලන්ට refund කරනවා. ඔයගොල්ලන්ට මේ app එකේ වැඩ කරන විදිය එහෙම නැත්නම් මේ app එක ගැන කිසියම් ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් අපේ support numbers එහෙම නැත්නම් අපේ app එකේම live support option එකක් තියෙනවා. අපිත් එක්ක ඕන වෙලාවක contact කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. එතකොට ඒ options හරහා ඔයගොල්ලන්ට අපිට ඔයගොල්ලන් ගැටලු යොමු කරන්න පුළුවන්. Thank you.